හෙලෝ කොහොමද ළමයි යාලට අදත් ඔයාලව මායාවී channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අරන් ආවේ චුට්ටක් වෙනස් වීඩියෝ එකක්. අම්මගේ මගේ උපන්දින එකට තමයි ළමයි තියෙන්නේ. ඒක නිසා මේ පාර අම්මගේ මගේ උපන්දිනේ වෙනුවෙන් අපි ඉස්සෙල්ලාම කරපු දේ තමයි මේ තියෙන්නේ. මේක හරිම පුංචි vlog එකක්. ඒ වගේම වීඩියෝ එක පැහැදිලි මදි වගේ නම් සමා වෙන්න ළමයි. මේක චුට්ටක් හදිස්සිය ගත්තේ. හැමදාම හැමෝටම හැමදේම එක වගේ වෙන්නේ නැහැ. එක වගේ දැනෙන්නෙත් නැහැ. එක වගේ පේන්නෙත් නැහැ. ගොඩක් දේවල් වෙනස් විදියට තමයි දකින්නේ, පේන්නේ, දැනෙන්නේ. ඒවා හඳුනගෙන ජීවත් වෙනකොට ජීවිතය ඇත්තටම ලස්සනයි. මේ ලෝකේ නිවෙන්න තැන් කොච්චර තිබුණත් මගේ හිතේ නිවන එකම තැන තමයි මේ තියෙන්නේ. මේ පන්සල අපේ ගමේ පන්සල නෙමෙයි ළමයි. මේක අපිට ටිකක් දුර තැනක්. මේක හරිම දුෂ්කර පන්සලක්. හැබැයි මේ තැන හරිම ලස්සනයි. මේ පන්සල තාම සම්පූර්ණයෙන්ම හදලා ඉවර නැහැ. මේ පන්සල තාම ඉදි කරමින් තමයි පවතින්නේ. මේ හිමිනමට ආර්ථික දුෂ්කරතා වැඩි. ඒක නිසා මේ හිමිනමට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම සම්බන්ධ කරලා දෙන්නම්. කාලය ගෙවෙන මොහොතක් ගානෙම නිවී යන ජීවිත ගැන දැනෙන දුක වේදනාව සසර දුක කියලා දැනෙනවා. ගෙවෙන කාලය එක්ක අද ගෙවෙන මේ මොහොතේ මේ වීඩියෝ එක බලපු ඔයාට මේ පින්බල මහිමය ලැබේවා කියලා වගේම උතුම් සම්මා සම්බුදු බලයෙන් සියලු රැකවරණය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි නම් මේ පින්වතුන් බොහොම දුක් මහන්සියෙන් උපයාසපයාගත දේන් පිළිවෙල කරගත්තා වූ මේ දාන වස්තුවේ අග්‍ර කොටස අප සම්මා සම්බුදුරජාණන් වහන්සේට දුක් විපාසකම් මේ මොකද දන්නවද අපි සත්‍ය ඝාතනය කරලා මේ සත්‍යයන් කීකරු මේ කියන්නේ අපි කන්දවල ටික දීලා ඒ කටියට පස්තාන කරලා දෙනවා නේද? මේ කන්ට අපිට දීර්ඝායස ලැබලා දෙනවා නේද? කරපු නිසා තමයි මේ දෙමව්පියෝ දෙන්න අදසින් කරන්නේ නේද? යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් කරන්නේ දෙමව්පියෝ දෙන්න මේ ලෝකෙ දී කරපු නිසා නේද? එහෙනම් යහපත් දේවල් කරනකොට අපි යහපත් ප්‍රතිඵල ලබනවා. අයහපත් දේවල් කරන්න යහපත් ප්‍රතිඵල. ඒක අයහපත් දැනගෙන අපි ජීවිතයක් ගන්නවා. එහෙනම් ළමයි channel එකට subscribe කරලා notification on එකේ තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.